ජීවිතයේ යම්කිසි තැනකදී අපිට තේරෙනවා අපේ ගමන යන්න ඕනි අපිම විතරයි කියලා. වටපිටාවේ කවුරු හිටියත් ප්‍රශ්නයක් ආපුහාම නැති බැරිකම් ආපුහාම හිත ඇතුලෙන් මහ ලොකු හිස්කමක් දැනෙද්දි ඒකට මුහුණ දෙන්න වෙන්නේ තනියම. ගොඩක් වෙලාවට තනියම ගොඩ යන්න උත්සාහ කරන කෙනෙකුට සමාජයෙන් ලැබෙන සහයෝගයට වඩා ලැබෙන්නේ අඩත්තේට්ටම්, නොසලකා හැරීම් සහ අවමානයන්. එයාට ඕක කරන්න බෑ, ඔය හීන වැඩි කියලා අනිත් අය කියද්දි හිත ඇතුලෙන් මට මේක කරන්න පුළුවන් වෙයිද කියන බය මතුවීම හරිම සාමාන්‍ය දෙයක්. නමුත් එක දෙයක් මතක තියාගන්න. ලෝකයේ බිහිසුණු විශාලතම ජයග්‍රහණ, විශිෂ්ටතම චරිත නිර්මාණය වුණේ අත්පොලසන් මැද නෙවෙයි. කවුරුත් නැති, කවුරුත් විශ්වාස නොකළ, තනිකම සහ අභියෝග පිරුණු නිහඬ පරිසරයන් ඇතුලේ. ඔයා අද මුහුණ දෙන මේ දුෂ්කරතාවය ඔයාගේ අවසානය නෙවෙයි. ඒක ඔයාව ශක්තිමත් මිනිසෙකු ලෙස නිර්මාණය කරන ක්‍රියාවලියක්. තනියම සටන් කරද්දී හිතට නිරන්තරයෙන්ම එන මානසික බාධාවන් කිහිපයක් තියෙනවා. ඒවා තේරුම් ගැනීම සහ පාලනය කිරීම ඔයාගේ ගමනට අත්‍යවශ්‍යයි. කවුරුත් මට උදව් කරන්නේ නැහැ කියන හැඟීම, අනිත් අයගෙන් උදව් බලාපොරොත්තු වීම තරම් හිත රිදෙන වෙනත් දෙයක් නැහැ. ලෝකය ඔයාට ණය නැහැ. ඔයාගේ හීන ඔයාගේ මිස කාගේවත් නෙවෙයි. ඒ නිසා අන් අයගෙන් උපකාර ලැබෙන තෙක් බලා ඉන්නේ නැතුව ඔයාගේ ශක්තියෙන් පමණක් නැගී හිටින්න. අන් අයගේ සහයෝගය ලැබුණොත් එය අමතර වාසියක් කරගන්න, නැත්නම් ඒ නොමැතිව ඉදිරියටම යන්න. වෙනත් අයගේ සාර්ථකත්වයත් එක්ක ඔයාගේ සාර්ථකත්වය සසදන එක. මේ කම්පැරිසන් ට්‍රැප් එක සමාජ මාධ්‍ය හෝ වටපිටාව දිහා බලද්දී අන් අය ඉතා ඉක්මනින් දිනනවා, සතුටින් ඉන්නවා වගේ පෙනෙන්න පුළුවන්. නමුත් ඔයා දකින්නේ ඒ අයගේ නිමැවුම, ෆයිනල් අවුට්කම් එක මිසක් ඔවුන් විඳි දුක හෝ කැපකිරීම නෙවෙයි. ඔයාගේ තරඟයේ තියෙන්නේ අන් අය එක්ක නෙවෙයි, ඊයේ සිටි ඔයා සමගමයි. අසාර්ථකත්වයට ඇති බිය, වැරදෙයි කියන බය හින්දා ගොඩක් අය ආරම්භයේ පවා මග හරිනවා. අසාර්ථක වීම කියන්නේ ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙවෙයි. එකම අසාර්ථකත්වය කියන්නේ උත්සාහ නොකර ඉන්න එක. වරදින හැම වතාවකම ඔයාට ලැබෙන්නේ අනාගතයේදී නොකළ යුතු දේවල් පිළිබඳ වටිනා පාඩමක්. ඔයාගේ අභ්‍යන්තර ශක්තිය අවදි කරගන්නේ කොහොමද? ඔයා තුළ නැවත ශක්තිය ගොඩනගා ගන්න ප්‍රායෝගික ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි අතීත ජයග්‍රහණ සිහිපත් කරන එක. මෙතනදී ඔයාට ලොකු කුඩා ඕනෑම ජයග්‍රහණයක් මතක් කරන්න පුළුවන්. ඒ වගේම ඩිසිප්ලින් එක පවත්වා ගන්න එක. කුඩා පියවර තියෙන එක, ආකල්ප වෙනස් කිරීම. අපි බලමු චුට්ටක් මේවා එකින් එක කතා කරලා. අතීත ජයග්‍රහණ සිහිපත් කරනවා කියන්නේ ඔයාගේ ජීවිතයේ මීට පෙර ආපු, දැන් නම් සේරම ඉවරයි කියලා හිතුණු අවස්ථා ගැන හිතන්න. ඒ වෙලාවල් වලදීත් ඔයා අත්හැර සිටි නිසා නේද අද මෙතන ඉන්නේ. එදා අභියෝග ජයගත් ඔයාට අද එන අභියෝගයන් අනිවාර්යයෙන්ම ජය ගන්න පුළුවන්. ආවේගවලට වඩා විනයට තැන දෙන එක. මොටිවේෂන් කියන්නේ తాවකාලික දෙයක්. සමහර දවස්වලට වැඩ කරන්න කිසිම ආසාවක්, උනන්දුවක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දවස්වලට ඔයාගේ ගමන පවත්වාගෙන යන්නේ විනය. ආස නැතත් මහන්සි වුණත් අද දවසේ කළ යුතු කාර්යය ඉටු කරන්න. ප්‍රතික්ෂේප කිරීමේ ශක්තිය අනිවාර්යයෙන්ම ඔයා තුල ඇති කරගන්න ඕනි. කවුරු හරි ඔයාව පහත් කරලා කතා කළොත්, ඔයාව ප්‍රතික්ෂේප කළොත් ඒ ගැන කනගාටු වෙන්න එපා. ඒ හැම ප්‍රතික්ෂේප කිරීමක්ම ඔයාගේ සාර්ථකත්වයට අවශ්‍ය කරන ඉන්ධන බවට පත් කරගන්න. මම දන්නවා මෙහෙම කතා කරාට ඔයාගේ හිතත් සමහර වෙලාවට වැටිලා නේද තියෙන්නේ. සමහර විට මේ දැන් වුණත් ඔයා හිතින් ගොඩාක් වැටිලා ඉන්න පුළුවන්. හැබැයි ඔයාට කරන්න ලොකු වැඩක් තියෙන්නත් පුළුවන්. නැත්තම් ඔයා අද අනිවාර්යයෙන්ම අවසන් කළ යුතු වැඩක් තවම හැම වෙන්නත් පුළුවන්. එහෙනම් චුට්ටක් ඔයාට මේ දේ වැදගත් වෙයි. ඔයාගේ වැටිලා තියෙන හිත මොහොතක ක්‍රියාත්මක කරන්න ඕනි අනිවාර්යයෙන්ම. ඒ දේ කරන්න මෙන්න මේ දේවල් චුට්ටක් කරලා බලන්න.
මොහොතකට නතර වෙන්න. මහන්සි නම් මානසිකව වැටිලා නම් ඉන්නේ දිනක් හෝ දෙකක් විවේක ගන්න. හැබැයි කිසි විටකත් ගමන අත්හරින්න එපා. ඔබේ ඉලක්කය කුඩා කොටස් වලට කඩන්න. ලොකු ඉලක්කයක් එකපාර දැක්කහම හිත බය වෙනවා. අද දවසේ පැය 24 ඇතුළත ඔයාට කරන්න පුළුවන් කුඩාම පියවර මොකක්ද කියලා හිතලා ඒක ඉටු කරන්න. පරිසරය සහ ඇසුර පිරිසිදු කරගන්න ඕනි අනිවාර්යයෙන්ම. ඔයාව අධෛර්යමත් කරන ඍණාත්මක අදහස් දෙන අයගෙන් తాවකාලිකව හෝ ස්ථීරවම හරි අනිවාර්යයෙන්ම ඈත් වෙන්න. ඔයාට දිරිය දෙන පොත්පත්, වීඩියෝ සහ ධනාත්මක සිතිවිලි ඇති කරගන්න. දිනපතා ප්‍රගතිය සටහන් කරගන්න. ඔයා අද කරපු පුංචි හරි වැඩේ ගැන තමන්ටම පැසසුම් කරගන්න. කුඩා ජයග්‍රහණ එකතු වෙලා අවසාන විශාල ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම නිර්මාණය වෙනවා. ස්වයං විශ්වාසය තහවුරු කරගන්න. දිනපතා උදෑසන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඔයා දිහා බලලා මම මගේ ගමන යනවා. මට මේක කරන්න පුළුවන් කියන දේ ඔයාටම කියාගන්න. ගසක් කුණාටුවකට මුහුණ දෙන තරමට එහි මුල් පොළව ඇතුළට තදින් කාවදිනවා. අද ඔයා විඳින මේ මහන්සිය, රිදවීම සහ තනිකම ඔයාගේ පදනම ශක්තිමත් කරනවා. හෙට දවසේ ඔයා සාර්ථක වුණහම අද ඔයාට hina වුණු ඔයාව ප්‍රතික්ෂේප කරපු අයම ඔයා දිහා බලලා අත්පොලසන් දෙනවා. අන්න එදාට ඔයාට පුළුවන් ආපසු හැරිලා බලලා මම ඒ අමාරු කාලේ අත්හැරියේ නැති නිසා නේද අද මම මෙතන ඉන්නේ කියලා හරි ආඩම්බරයෙන් හිතන්න. ඔබේ ගමන නතර කරන්න එපා. තනියම නැගී සිටින ඔබ දැනටමත් ජයග්‍රාහකයෙක්. එහෙනම් තවත් දවසක කතා බහකින් හමු වෙමු. මාව අහගෙන බලාගෙන හිටියට thank you so much.